Welcome back to Rukamit Family YouTube channel. කොහොමද ඔයාලෝනේ ඔයාලට? ඔන්න අද මම ගෙනාවේ මම හදපු අඹ මාළුවක රෙසිපි එක. ඉතින් අඹ කරිය කරන අපි හැමෝම ආසයිනේ. ඒක රසට හදාගන්න විදිය මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. වීඩියෝ එක ඉවරනකම් මගෙත් එක්ක ඉන්න. අපි දැන් බලමු කොහොමද මේ අඹ කරිය එක හදාගන්නේ කියලා. මම දැන් මේ විදියට පොල්තෙන් එකතු කරගන්නවා. ඒකට අඹ සූදුරු මේ දෙක එකතු කරගන්නවා. ඒ ටික රත් වෙනකොට මම ඒකට එඟුරු සුදු ලෝණ කුරුඳුපත කෑලි දෙක තුනක් එනසල් කරාඹු නැති කම්පිරිසට හතරක් පාව මෙන්න මේ ටික තරන මම එකතු කරගන්නවා. මේ ටික ටිකක් හොඳට තෙලේ බැදෙන්න දෙන්න. මේක බැද්දීගෙන එනකොට හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ ඒ ටික බැදීගෙන එනකොට මම මේකට එකතු කරන වීලි මිරිස් කර 3ක් විතර මේ විදියට කපලා. ඊට පස්සේ රම්පේ කර පිංචත් එකතු කරලා මේ ටිකත් හොඳට තෙලේ බැදිනවා. මේ වෙලාවේ සුවඳ තවත් වැඩි වෙනවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා අමු 3-5, බෙදපු 3-5, මිරිස් කුඩු. මේ 3-5 ටික හොඳට ඒ ටිකත් තෙලේ බැදෙන්න දෙන්න. එතකොට තමයි ගොඩක් රසවත් වෙන්නේ. මේ ටිකත් හොඳට බෙදුනට පස්සේ මම මේකට එකතු කරගන්න කහ. කහ එකතු කරලා ලොකු ලුණු ටිකත් එකතු කරගන්නවා. මේ ටික ඉක්මනට මික්ස් කරගන්න. ඊට පස්සේ අම්මිරිස් කරන් දෙකකුත් එකතු කරලා රසපදෙන්ම ලුණුත් එකතු කරලා මම එකතු කරගන්න අපි කපාගත්ත අඹ ටික. අඹ ටිකේ හොඳට 3-5 ටික ගෑවෙන්න හොඳට මික්ස් කරන්න. ඒ මික්ස් කරලා මේක විනාඩි 2-3ක් වහලා තැම්බෙන්න තියන්න. තෙලෙන් තැම්බුණු මේ අඹ ටිකට මම දැන් වතුර එකතු කරගන්නවා. වතුර එකතු කරාට පස්සේ මේ ටික හොඳට මද ගින්නේ ගොඩක් වෙලා උයාගන්න. එතකොට තමයි ගින්දර වැඩි කරගන්න එපා. එතකොට අඹ ටික ඉදියන්නේ නැතුව වතුර ටික හිඳිලා යනවා. ඒ නිසා මද ගින්නේ ගොඩක් වෙලා මේක උයා ගන්න. මේ බලන්න අපේ අඹ ටික හොඳටම දැන් තැම්බිලා තියෙන්නේ. මම දැන් මේකට එකතු කරගන්නවා සීනි. සීනි මේසෙන් දෙකක් වගේ එකතු කරගන්නවා. සීනි එකතු කරාට පස්සේ තව ටිකක් ගින්දර අඩු කරලා මද ගින්නේ මේක හොඳට හිතෙන්න දෙන්න. මෙන්න මේක වන්ට ගින්දර තියාගෙන විනාඩි 20ක් විතර මේ අඹ එක හොඳට උයා ගන්න. මේ බලන්න මේ විනාඩි 20කට පස්සේ අපේ අඹ මාළුවේ බාන් පාට වෙනස් වෙලා රස් වෙන පාටක් ලැබිලා තියෙනවා. මම දැන් මේකට ගම්බිරිස් කුඩු උඩින් එකතු කර ගන්නවා. ඒ ටිකත් එකතු කරලා මම ආයෙත් මේක මික්ස් කර ගන්නවා. මේ තියෙන්නේ විනාඩි 15කට පස්සේ අපේ අඹ ව්‍යංජනය. දැන් මේක හදට ඉවරයි. මම මේක හැදුවේ හස්බන්ඩ්ගේ ඔෆිස් ගෙනියන කෑම එකට. මදගින්නේ ගොඩාක් වෙලා උයා ගන්න ඕන නිසා මම මේක හැදුවේ කලින් දවසේ. මේ තියෙන පහෝදා උදේ බලන්න හොඳට 3-5 ටික අපේ අඹ කෑලි වලට උරාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා හදලා බලන්න. අතරම මාරම රසයි. එහෙනම් ඔයාලා මේ වීඩියෝට කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක නරඹුවට ගොඩාක් ස්තුතියි. එහෙනම් තවත් වීඩියෝ එකක ඉක්මනට වෙන්න. විශේෂයෙන්ම මම හදන්න හේතුව තමයි අඹේක ගොඩක් මරස් තියෙන මේක මද ඉන්නේ ගොඩක් උදේට මේක ඉක්මනට හදාගන්න අමාරුයිනේ. ඒ නිසා තමයි මම රෑ හැදුවේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඇත්තටම හරිම රසයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලා වටිනා කමෙන්ට් එකක් පහලින් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු. ආයෙත් සුබ දවසක්.